කලින් මං වීඩියෝ කළේ කැලේ ඇතුලේ. දැන් මං උබයි යනවා යාළුවනේ. මට වීසා දුන්නේ කවුද දන්නේ නැහැ. අපි උබයි වලදී හමු වෙමු යාළුවනේ. යාළුවනේ මම දැන් ඉන්නේ ඩුබායි වල. මම පළවෙනි වතාවට ඩුබායි වලට ආවේ. කාටවත් විශ්වාස කරන්න බෑ මට කතා කරන්න පුළුවන් කියලා. කොහොම හරි ඔයාලව හම්බ වෙන්න. හබීබි ඩුබායි වලට එන්න. යාළුවනේ මම කලින් හිටියේ ඩුබායි වල. දැන් මම ඉන්නේ පැරිස් නගරේ. වව් පුදුම AI තාක්ෂණයක්. ඒක නිසායි මේක වෙන්නේ. මේක තමයි නියම තාක්ෂණය. කොල්ලනේ මම කලින් හිටියේ ඩුබායි වල. දැන් මම ඉන්නේ පැරිස් සිටි එකේ. වව් පුදුම AI තාක්ෂණයක් නිසා තමයි මේක වෙන්නේ. මේක පිස්සු හැදෙන පුදුම තාක්ෂණයක්. මේක සදහටම පුදුමාකාර වීඩියෝවක්. මොකද ගෝරිල්ලෙක් විදියට මට කතා කරන්නත් බ්ලොග් කරන්නත් පුළුවන්. AI තාක්ෂණයට ස්තුතියි. දැන් මම ඉන්නේ සෞදි අරාබියේ. මට පිස්සු හැදෙනවා යාළුවනේ. මොකද මං කැලේ හිටියානම් මට මේ වගේ දේවල් මගේ ජීවිතේ කරන්න වෙන්නේ නැහැ. අපි යන්නේ බෙල්ල කපා ගන්න. කවුද පාරායිනේ මේ ගෙවල් හැදුවේ? මේක මගේ වරදක් නෙවෙයි. මේ මෝඩයන්ගේ අදහස හරිම නරකයි. තමුන්ගේ ඉඩම් වල විතරක් ගෙවල් හදන්න. අසුන් ඔයා හිතන් ඇති ඔයා ලංකාවේ ප්‍රසිද්ධයි කියලා. ඒත් මට නම් ඔයා කවුරුත් නෙවෙයි. ඔයා ගෑනුන්ට බඩවල් දෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ මං අරාබිකාරයෙක් කියලානේ. ඔව්. ඒත් මම සිංහල කතා කරන්නේ. ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්නකො. යනවා. මොනව බලනවද ඵලයල්ලකෝ.